ආයිබෝවන් ඔයාලා සියලුම දෙනාටම. අතින් අපි බලමු ජුලි මාස 4 වෙනි සතියේ බිට්කොයින් ප්‍රයිස් අප්ඩේට් එක කොහොමද කියලා. ඔයාලට පේනවා මේ නිල් පාටින් ලකුණු කරලා තියෙන පැරලල් channel එක. බිට්කොයින් මේ පැරලල් channel එකට එන්ටර් වෙන්නේ ජුනි මාස අග නැත්නම් ජුලි මාස මුල ජුලි 1 වෙනිදා වගේ. එතකොට එදා සිට මාසයකුත් දවස් 21ක් මේ පැරලල් channel එකේ ගමන් කරන බිට්කොයින් අපිට දකින්න පුළුවන් වුණා මේ පැරලල් channel එක බ්‍රේක් කරගෙන ඉහළට යනවා. ඩොල 66,900ක් ආසන්නයටම channel එකකින් උඩට price එක break out වෙනවා. ඉතින් ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේ break out එක දිගටම Bitcoin අරගෙන යයි කියලා ඩොල 68,000 සීමාවෙන්වත් ඉහළට. නමුත් අපිට අද පේනවා මේ ඊයේ ගත්තු price break out එක channel top එකෙන් ඉහළට hold කරගන්න බැරුව දැන් නැවතත් Bitcoin price එක 65,900ක ඒ කියන්නේ 66,000න් පහළට වැටලා තියෙනවා. නැවතත් channel top එක දෙසට මේ price එක එමින් තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට මේ breakout එක 65,500න් ඉහළට hold කරගන්න බැරි වුණොත් නැවතත් Bitcoin price එක පහතට එන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. 65,500 සීමාවෙන් නැවතත් ඉහළට price එක අප් වෙලා 68,000 සීමාවට ළඟා වෙන්න බැරි වුණොත්. මම ඔයාලට මෙතන යම්කිසි දෙයක් පෙන්වන්නම් මේ price channel එක ඇතුලේ Bitcoin ගත්තු bottom price එක 57,800 ගණනක bottom එකේ ඉඳලා channel එකෙන් break out වෙලා ඉහළට ගත්තු price එක 66,900ක පමණ මේ prices දෙක අතර කොහොමද Bitcoin වල volume එක තියෙන්නේ කියන එක මම ඔයාලට අදහසක් ගන්න පෙන්වන්නම්. ඒ සඳහා අපි ගත්තොත් fix range volume profile එක අපි ගත්තොත් Bitcoin bottom එකේ ඉඳලා 58,000 නැත්නම් 57,900 ගන්නක bottom එකේ ඉඳලා මේ 67,000 ආසන්නයේ top එකට ගත්තොත් ඔයාලට පේනවා වැඩිම volume එකක් නැත්නම් point of control එක තාමත් තියෙන්නේ 64,200ක් ආසන්නයේ. කියන්නේ වැඩිම volume එකක Bitcoin buy වෙලා තියෙන්නේ මෙන්න මේ සීමාව ආසන්නයේ. සහ මෙතන අපි කියන මේ උඩ සීමාවට value area high. එතකොට value area high එක 65,000ක පමණ තියෙන්නේ. එතකොට ගොඩක් දුරට Bitcoin මේ up movement එක රඳව ගන්නම් එයා අඩුම තරමේ මේ value area එක value high area එකේ නැත්තම් 65,000ට ඉහළින් එයා price එක රඳවා ගත යුතුයි තවත් මේ up movement එක continue කරනවා නම්. ඉතින් අපි බලමු Bitcoin කොහොමද මේක hold කරන්නේ නැත්තම් value area high එකෙන් පහළට කඩා වැටලා අපි දිගටම Bitcoin නැවතත් channel එක ඇතුළට වැටෙනවා දැක ගන්න පුළුවන් වේද නැත්නම් 68,000 සීමාවට Bitcoin price එකට ගමන් කරන්න පුළුවන් වේද කියලා. ඉතින් මේක ගොඩක් දුරට අපිට ඉදිරි දින කිහිපෙදී දැක ගන්නට ලැබෙයි. ඉතින් අපි බලාගෙන ඉමු කොහොමද මේ price එක move වෙන්නේ කියලා ඉදිරි දිනවලදී. gold price එක ගැන මම කෙටියෙන් සඳහන් කරොත් ඔයාලට මතකයි ගිය සතියේ අප්ඩේට් එකෙන් මම සඳහන් කරා ඩොලර් 4,000 සීමාවට ගෝල් ප්‍රයිස් එක ආවට පස්සේ යම්කිසි සපෝට් එකක් මෙතන ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක ඒ විදිහටම අපිට පේනවා ඩොලර් 4,000 සීමාවෙන් ගෝල්ඩ් සපෝට් එකක් අරගෙන පළවෙනි බවුන්ස් එක අරගන්නවා 4,200ක් ආසන්නයට. නැවතත් 4,000න් මදක් පහළට වැටෙන ගෝල්ඩ් නැවත දැන් 4,120ක පමණ ආසන්නයේ ප්‍රයිස් එක පවතිනවා. ඉතින් ගෝල්ඩ් ප්‍රයිස් එක බොහෝ දුරට 4,000 ආසන්නයෙන් බොටම් එකක් හොයාගන්නේ කියන එක තමයි මේ ප්‍රයිස් ඇක්ෂන් එක දැක්කහම දැනට අපිට කියන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ගෝල්ඩ් වල බොටම් එක පසුගිය වසරවල බැලුවාම අපිට හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් ජූලි සිට අගෝස්තු සැප්තැම්බර් මේ කාල සීමාව තුල බොහෝ දුරට ගෝල්ඩ් තමුන්ගේ බොටම් එක හොයාගනීවි කියලා. ඉතින් අපි ඉදිරි සතියේ අප්ඩේට් එකකිනුත් බලමු කොහොමද Bitcoin price එක සහ gold price එක move වෙන්නේ කියලා. ඉතින් එතෙක් ඔයාලට සුබ සතියක්.